සම්මා සම්බුදු සරණයි. කුම්භ ලග්න හිමි ඔබගේ අගෝස්තු මාසේ ලග්න පලාපලයි මං කතා කරන්නේ. සියලුම කුම්භ ලග්න හිමියන්ට වාසනාවන්ත සියලු ප්‍රාර්ථනා ඉටු වෙන අගෝස්තු මාසයක් වේවා කියලා මම මුලින්ම ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. කුම්භ ලග්නය ගත්තහම ලග්නාධිපති සෙනසුරු. ඉතින් මේ සෙනසුරු ග්‍රහයාගේ විශේෂිත වෙනස්කමක් අගෝස්තු මාසෙ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි ලග්නාධිපති විතරක් නෙමේ සියලුම ග්‍රහයන් මේ ග්‍රහයන් 9 දෙනෙක් ඉන්නව ප්‍රධාන වශයෙන් මේ සියලුම ග්‍රහයන්ගේ ග්‍රහ ගෝචරයන් බලන්න ඕනේ. මොකද එක රාශියක අංශක 30ක් ගමන් කරන එක ග්‍රහයෙක්. එතකොට මේ අංශක 30න් කොච්චර ප්‍රමාණයක් ඉදිරියට ගමන් කරලා තිනවද? තව කොච්චර ප්‍රමාණයක් ගමන් කරන්න තිනවද? මොන රාශියද ගමන් කරන්නේ? එතකොට කාටද දෘෂ්ටි දෙන්නේ? ඒ වගේම තමයි මේ අංශකයක් තියෙන ඕනෑම ග්‍රහයෙක්ගේ ගමන් කරන අංශකයක් තියෙන. ඒ අංශකයේ බලල නැකැත් අධිපතිව හොයා ගන්න ඕනේ. යම් කිසි ග්‍රහයෙක්ට පූර්ණ අනුග්‍රහයක් දෙන්නේ නැකැත් අධිපති. නැකැත් අධිපති අපි හිතමු බුධ කියලා. එහෙනම් බුධගේ නැකතක ඉපදිලා නම් අර බුධ කියන ග්‍රහය මූලිකත්වයේ අරගෙන කටයුතු කරනවා. බුධ කියන ග්‍රහයගේ අනුග්‍රහය හිමි වෙනවන්නේ වගේ අපි ඒ දේවලුත් බලන්න ඕනේ. එතකොට මේ ග්‍රහයින්ගේ මොනවද ග්‍රහයෝග මේ සියලුම දේවල් අෂ්ටක වර්ග චන්ද්‍ර නිර්යාණය මේ සියලුම දේවල් බලලා අපි පලාපල කතා කරන්න ඕනේ. එතකොට අපිට සාර්ථක පලාපලයක් ගොනු කරගන්න පුළුවන්. මොකද මිනිස්සෙක්ගේ මනුස්ස ජීවිතයක එදිනෙදා දෛනික වැඩ කටයුතු වලට මේ මාසික පලාපලයක් හරිම ප්‍රයෝජනවත් වෙනවා. මම දිනපතා පලාපල ගෙන නාවට මේ මාසයකට එක සැරයක් හරි ඉදිරිපත් කරන පලාපලය බොහෝ නිවැරදිවයි ඉදිරිපත් කරන්නේ. හොඳට බලලා කතා කරන්නේ. ඒක නිසා දවස් ගානේ පලාපල කරන්න මට වෙලාවකුත් නැහැ. කොහොමත් බොහොමත් අමාරුවෙන් තමයි මේ පලාපල වුණත් ඉදිරිපත් කරන්නේ. මං වෙනුවෙන් පිරිසක් බලාගෙන ඉන්න නිසා ඒක නිසා මේ පලාපලේ හරි මං හරියට ඒක පැහැදිලි කර ඔබට කියලා දෙන්න උත්සාහ කරනවා. තේරුම් ගන්න පුළුවන් අයට ගොඩාක් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. මං සරලවයි මේ දේවල් කියලා දෙන්නේ. අපි බලමු රවි ග්‍රහය කොහොමද සියලුම ග්‍රහයන්ගේ ග්‍රහ ගෝචරයේ බලමු. රවි කටක රාශියේ 17 වෙනිදා ඉඳලා 17 වෙනිදා වෙනකන් ගමන් කරනවා. 18 සිට සිංහ රාශියේ ගමන් කරනවා. පුෂ අස්ලිස මා කියන නැකැත්වල ගමන් කරන්නේ. සෙනසුරු බුධ කේතුට හිමි නැකැත්වල. එහෙනම් රවිට අනුග්‍රහය දක්වන්නේ සෙනසුරු බුධ කේතු කියන ග්‍රහයින්. එතකොට කුජ වෘෂභ රාශියේ දවස් දෙකයි ඉන්නේ. පළවෙනිදායි දෙවනිදායි විතරයි දෙවනිදා දක්වා. ඊට පස්සේ තුන්වෙනිදා ඉඳලා මිථුන රාශියට ගමන් කරනවා. මුව සිරස අද කියන නැකැත් දෙකේ ඉන්නේ. රාහුට කුජට තමයි මේ නැකැත් දෙක හිමි වෙන්නේ. බුධ මිථුන රාශියේ 5 වෙනිදා දක්වා ගමන් කරනවා. 6 වෙනිදා ඉඳලා 22 දක්වා කටක රාශියේ ගමන් කරනවා. 23 ඉඳලා සිංහ රාශියේ ගමන් කරනවා. පුනාවස පුෂ අස්ලිස මා නැකැත් 4ක ගමන් කරන මේ මාසෙට ගුරුගේ සෙනසුරුගේ බුධගේ කේතුගේ නැකැත්වල ගමන් කරන්නේ. ගුරු කටක රාශියේ අංශක 12යි 44 ඉඳලා අංශක 19යි කලා 16 දක්වා වක්‍ර වීම සිද්ධ වෙනවා. මම ඒක අංශකයත් එක්ක කිව්වේ පුෂ නැකතේ තමයි ගමන් කරමින් හිටියේ සෙනසුරුගේ නැකතේ. එහෙනම් 19 වෙනිදා බුද්ධගේ අස්ලිස නැකතට මාරු වෙන. එතකොට එතන වෙනස් වීමක් සිද්ධ වෙනවා. සිකුරු සිංහ රාශියේ පළවෙනිදා විතරයි ඉන්නේ. දෙවනිදා ඉඳලා කන්‍යා රාශියට ගමන් කරනවා. උත්‍රපල් 7 සිත කියන නැකැත්වල රවි සඳු කුජට හිමි නැකැත්වල ගමන් කරන්නේ. සෙනසුරු මීන රාශිය අංශක 20යි කලා 30 ඉඳලා අංශක 19යි කලා 30 දක්වා වක්‍ර වෙනවා. රේවතී නැකතේ ගමන් කරන්නේ. රේවතී නැකත බුධගේ නැකතක්. එතකොට එක අංශකයක් තමයි අගෝස්තු මාසේ සෙනසුරු ගමන් කරන්නේ පහළට. රාහුත් කේතුත් අංශක 6යි කලා 43 ඉඳලා අංශක 5යි කලා 7 දක්වා වක්‍ර වීමක් සිද්ධ වෙනවා. රාහු කුම්භ රාශියේ සියාවස නැකතේ පළවෙනිදා විතරක් ඉඳලා ඊට පස්සේ දෙනට නැකතේ දෙවෙනිදා දක්වා ගමන් කරන කුජගේ නැකත. කේතු සිංහ රාශියේ මා නැකතේ ගමන් කරනවා. කේතුගේම නැකතක්. ඔන්න ඔය විදිහට තමයි මේ සියලුම ග්‍රහයන්ගේ ග්‍රහ ගෝචරයන් සිද්ධ වෙන්නේ. සඳු ගැන අන්තිමේටම කතා කරනවා. සඳු ගැන විශේෂයෙන් කතා කරන්න ඕනි ග්‍රහයෙක් නිසා. එහෙනම් දැන් ඔබට
අගෝස්තු මාසේ මෙන්න මේ කියන යෝග තියෙනවා. උපේන්ද්‍ර යෝගයේ ගුරු නිසා ඇති වෙන ගුරු උච්ච වෙලා 6 වෙනි ඉන්නකොට ඒක උපේන්ද්‍ර යෝගය නෙමෙයි ජයසිදු යෝගය. එතකොට ගුරු නිසා ජයසිදු යෝගය උදා වෙනවා. ඒ වගේම තමයි රාවි නිසා රාවි සිංහ රාශිගත වුණාම හත් වෙන්නේ උපේන්ද්‍ර යෝගය උදා වෙනවා. ඒ වගේම බුධගෙන් අන්පෙත් යෝගය උදා වෙනවා. ඒ විතරන්නේ බුධ පස්වැන්නේ ත්‍රිකෝණ රාශියක එතන ලක්ෂ්මී යෝගයකුත් උදා කරන. එතකොට අටාධිපති 6 සරලා යෝගේ උදා කරන. අටාධිපති කියන ග්‍රහය බුධ 6 වෙනි ගමන් කිරීමෙන් සරලා කියන විපරීත රාජයෝගේ උදා කරන. කුලීර ගජකේශරී සස චන්ද්‍ර ආදි මෙන්න මේ කියන යෝග පරිවර්තන යෝග හර්ෂා යෝග මෙන්න මේ කියන යෝග සඳු නිසා උදා වෙන. කුලීර යෝගේ කටක රාශිය ගජකේශරී යෝගේ සඳුගෙන් 4 10 කියන තැන්වලත් සඳුත් එක්ක ගමන් කරද්දිත් ගජකේශරී යෝගේ ගුරුගෙන් නැති වෙන ගුරුයි සඳුයි නිසා සස යෝගේ වෘෂභ රාශියේ සඳු ගමන් කිරීමෙන් චන්ද්‍රාදී යෝගේ කියන එක සඳුගෙන් 6 7 8 කියන රාශිවල සුබ ග්‍රහයන් ගෝචරය නිසා මේ චන්ද්‍රාදී යෝගේ උදා වෙන එකත් හරි වාසනාවන්තයි. හර්ෂා කියන යෝගේ 6 වැනි සඳු ගමන් කිරීමෙන් 8 වැනි ගමන් කිරීමෙන් 12 වැනි ගමන් කිරීමෙන් හර්ෂා කියන විපරීත රාජ්‍යයෝගේ උදා වෙන. ඒ වගේම ගුරුත් සෙනසුරුත් ගුරු සඳුත් පරිවර්තනීය වීමෙන් පරිවර්තන යෝග උදා වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔබගේ යෝග උදා වෙන්නේ. එතකොට ඔබට අගෝස්තු මාසයේ සේවකයන්ගේ සහාය ලබා ගන්න පුරුවන් තමන්ගේ දරුවන්ගේ දියුණුව සැපත ඇති වෙනවා. ආදර සම්බන්ධතා ඇති කර ගන්නවා. විවාහ යෝජනා ඇති වෙනවා. විවාහ යෝග එනවා. ප්‍රසිද්ධ වැඩ කටයුතු කරන කෙනෙක් නම් ජනතාව අතරේ අන්නේ කටයුතුන් සාර්ථක වෙනවා. රාජ්‍ය බලතල රාජ්‍ය අනුග්‍රහයන් මේ වගේ දේවල් මූල්‍ය අංශවල කටයුතු කරන අය ඔය ගණකාධිකරණයේ වගේ දේවල් වලින් ඉහළට යන්න පුළුවන්. විදේශ සම්බන්ධතාවලිනුත් දියුණුව ඇති කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඔබගේ මාසෙ මුලම රාහු ලග්නේ කොහොමත් මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නේ. එතකොට රාහු චන්ද්‍රයත් එක්ක ඉන්නවා. ඉතින් මේ රාහු චන්ද්‍රයත් එක්ක ඉන්නකොට යම්කිසි යෝගයකුත් උදා වෙනවා. ඒ වුණාට රාහු චන්ද්‍රය එක්ක මෙතන කුම්භ රාශියේ ඉන්නේ හින්දා ලග්නගත වෙලාම විදේශ සම්බන්ධතා, විදේශ ආයෝජන, ව්‍යාපාර, විදේශගත වීම මෙන්න මේ දේවල් වලට හොඳයි. නැත්තම් ජ්‍යොතිෂය මේකට චන්ද්‍රාල යෝගය කියලාත් හඳුන්වනවා. ඉතින් ඒක වෙනම කතාවක්. එතකොට මේක දවස් 2යිනේ පළවෙනිදා දෙවෙනිදා දක්වා විතරයි ගමන් කරන්නේ. ඒ වුණාට මේක හොඳයි. චන්ද්‍රයයි රාහුයි ලග්නගත වුණාම මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්න රාහුත් එක්ක ඉන්නකොට බලවත් වෙලා ඉන්නේ විදේශ සම්බන්ධතා මුහුදෙන් එතර කටයුතු වලට ගොඩක් හොඳයි සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන්. දෙවනිදා තුන්වෙනිදා හතරවෙනිදා දැන් මීන රාශියෙන් ගමන් කරනවා. එතකොට ඒක මම අන්තිමේට කතා කරන්නම් සඳුගේ ගෝචරය ගැන. දැන් සෙනසුරු කියන ග්‍රහය ඉන්නේ දෙවැන්නේ ඔබගේ. එතකොට කොහොමත් තව මාස කිහිපයක් ඉන්නවා. 2027 ජූනි දක්වා සෙනසුරු ගමන් කරනවා මේ තුන්වෙනි වක්‍රය. එතකොට වක්‍ර වීම සිද්ධ වෙනවා කියන්නේ වැයස්ථානාධිපති මකර රාශියට අධිපති ග්‍රහයත් සෙනසුරු ලග්නාධිපති සෙනසුරු. එතකොට දැන් මේ සෙනසුරු දෙවැන්නේ ගෝචර වෙන්නේ. දෙවැන්නෙන් අපි කතා කරන්නේ මොනවද? පවුල, කුටුම්බය කියන්නේ තමන්ගේ පවුල් ජීවිතේ පවුල. එතකොට තමන්ගේ පවුලේ කටයුතු සම්බන්ධ දේවල්, ආහාර පාන, ඒ වගේම තමන්ගේ ගෙදර ධනය ගැන මෙන්න මේ දේවල් තමයි කතා කරන්නේ. තමන්ගේ මුහුණ ගැන, වචන ගැන මේ දේවල් කතා කරන. එතකොට දැන් සෙනසුරු මෙතන වක්‍ර වෙනවා 27 වෙනිදා. මොකෝ ජූලි 27 වෙනිදා. අද මම 28 මේ වැඩසටහන කරන්නේ. ඊයේ වක්‍ර වුණා. එතකොට මේ වක්‍රයෙන් තමන්ගේ ගෙදර දොර වැඩ කටයුතු ගැන කතා කරනවා කිව්වේ තමන්ගේ පෞල් ජීවිතය, ගෘහ ජීවිතය, කුටුම්බය මේ සියල්ලම අහිතී. එතකොට දැන් සෙනසුරු වක්‍ර වීම කියන්නේ බුධගේ නැකතක ඉන්නේ. එතකොට මේ බුධ කියන ග්‍රහය අන්පෙත් යෝගයේ එක පස්වැන්නේ ගමන් කරනවා. ඒ වගේම තමයි එතන ලක්ෂ්මී යෝගයකුත් උදා වෙනවා. පස්වැන්නාධිපති පස්වැන්නේ නිසා පස්වෙනිදා දක්වා. එතකොට පස්වෙනිදා දක්වා ඔබට මේ සෙනසුරු වක්‍ර වුණත් යහපතකුත් ඇති වෙනවා ධනය සම්බන්ධව. එතකොට දෙවැනි ධන යෝගයක් ධන රාශියක් පස්වැන්න කියන්නේත් මේ ලක්ෂ්මී රාශියක්. එතකොට ධනය කතා කරන රාශිය සෙනසුරු ධනය කතා කරන මේ ලක්ෂ්මී යෝගයත් එක්ක බැඳිලා ඉන්නවා නම් ඒක හොඳයි ධනය සම්බන්ධව. එතකොට දැන්
පවුල ගැන කතා කරනවා නම් යම්කිසි පවුලේ තමන්ගේ පවුලේ යම්කිසි පුංචි හෝ ගැටලුවක් ඇති වෙන්න පුළුවන් සෙනසුරු වක්‍රවීමක් නැත්නම් පවුලේ අය එක්ක දුරස් වීමක් එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් සෑහෙන්න කැපවීමක් සිද්ධ කරන්න වෙනවා ගොඩාක් වෙහෙස මහන්සි වෙලා වෙනදට වඩා වැඩ කටයුතු කරන්න වෙනවා හරි කාල වේලාව වැය වෙනවා තමන්ගේ ගෙදර දොරේ අය වෙනුවෙන් පවුලේ අය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමේදී තමන්ට ගොඩාක් මිල මුදල් පවා ලැබෙවි නමුත් වියදම් කිරීමට සිද්ධ වෙනවා එතකොට සෙනසුරු කියන ග්‍රහය වක්‍ර වෙනවා කියන්නේ දැන් අපි ගත්තොත් මම ඒකත් උදාහරණයක් කියන්නම්කො මොකද මම කලින් වතාවේ කිව්වා ගිය මාසේ මම වක්‍රය ගැන මාසෙන් මාසෙට කතා කරන්නම් කියලා එතකොට ඒක මම කියන්න ඕනේ දැන් වක්‍රය කිව්වහම අපි රවිට සාපේක්ෂව තමයි මේ සෙනසුරුගේ වක්‍ර වීම සිද්ධ වෙන්නේ රවි කියන ග්‍රහය කවදාකවත් වක්‍ර වෙන්නේ නැහැ සඳු කියන ග්‍රහය වක්‍ර වෙන්නේ නැහැ එතකොට සෙනසුරු බුධ ඒ වගේම සීකුරු ගුරු මෙන්න මේ කියන ග්‍රහයන් වක්‍ර වීම සිද්ධ වෙන උනාට රවි කියන ග්‍රහය වක්‍ර වෙන්නේ නැහැ. දැන් රවි කියන ග්‍රහය ඉදිරියට ඇදෙන ග්‍රහයෙක් මාසයයි එක රාශියක ඉන්නේ. එතකොට මේ රවිට සාපේක්ෂව ගත්තම සෙනසුරු වක්‍ර වීමක් කියන්නේ මෙතන පසුපසට යාමක් නෙමෙයි මන්දගාමී වීමක්. දැන් අපි ගත්තොත් ධාවන පතේක තරංගකරුවන් කිහිප දෙනෙක් ගමන් කරලා දැන් සර්කල් එකක ගමන් කරනවා කියමුකෝ රවුමක් වගේ එකක එතකොට ගමන් කරලා එක්තරා හැඩතල දැන් හැරෙන තැන් තියෙන සර්කල් එකේ දැන් තියෙන කර්ව් එකක් වගේ යන්නේ එහෙම තැනදී හැරෙන තැනකදී වගේ එක ධාවකයක් ඉදිරියට ඇදෙනවා අනිත් අය පසුපසට ගමන් කරනවා පේනවා දැන් අපි දුර ඉඳලා බලනවා නම් රූප රාමුවකින් ඒක අපිට පේන්නේ යම්කිසි එක්කෙනෙක් ඉස්සරහට යනවා අනිත් අය පසුපසට යනවා වගේ ඒත් එහෙම වෙලා නැහැ අනිත් අයත් ඉදිරියට ඇදෙනවා අපිට පේන්නේ පසුපසට යනවා වගේ මන්දගාමී වීමක් එතන සිද්ධ වෙනවා අන්න ඉක්මනට ඇදිච්ච කෙනා තමයි රවි කියලා අපිට හිතන්න පුළුවන් අපි දැන් තවත් විදිහකට උදාහරණයක් ගමු ඔන්න දුම්රිය දැන් අපි කොළඹ ගමුකෝ කොළඹ ඉඳලා දුම්රිය පිටත් වෙන එතකොට නුවර ගමු ශීඝ්‍රගාමී දුම්රියනේ නුවර පැත්තට යන්නේ හැමතැනම නවත්තන්නේ නැහැ එතකොට මීගමුව පැත්තට ගත්තොත් මන්දගාමී දුම්රියක් ගමු ඔන්න දැන් මේ දුම්රිය දෙකම කොළඹ කොටුවෙන් පිටත් වෙලා සමාන්තරව රේඛා දෙකක පාරවල් දෙක එක කෙලින් තියෙන්නේ දෙපැත්තේ එතකොට එක කෙලින් ගමන ආරම්භ කරනවා දැන් අපි තුමු 6 කිට්ටු වෙලා 5:55ට කියලා මේ දුම්රිය දෙකම පිටත් උනේ එහෙනම් දෙකම එක කෙලින් ගමන ආරම්භ කරනවා අර මීගමුව පැත්තට ඇදෙන එක වේයන්ගොඩදී වෙනස් වීමක් සිද්ධ වුණත් අරක කෙලින්ම කඩාගෙන බිඳගෙන ඉදිරියට යනවා මොකද නුවර කෝච්චිය නවත්තන්නේ ගොඩක් දුරට ගිහිල්ලා එතකොට ඔන්න දැන් කෙලීම කඩාගෙන බිඳගෙන අනේක ඉදිරියට ඇදෙනකොට අර කෝච්චිය පසුපසට යනවා අනිත් එක මන්දගාමී කන්න එහෙම වුණාම අපි බලාගෙන ඉන්නකොට දුර ඉඳලා අපිට හිතෙනවා අනිත් කෝච්චිය නවත්තලා කියලා ඒත් ඒක එහෙම නවත්තලා නෑ අරක ඉදිරියට ඇදෙනකොට ඉදිරියට ගමන් කරන කෝච්චිය ශීඝ්‍රගාමී එක එතකොට මන්දගාමී එක හිමිහිට එනවා ඒක පේන්නේ නවත්තලා වගේ නැත්තම් පසුපසට යනවා වගේ එහෙම එකක් නැහැ මන්දගාමී වීම සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ තමයි දැන් මේ සෙනසුරු කියන ග්‍රහයත් මන්දගාමී වීමක් තමයි වක්‍රය කියන එකෙන් අපිට හඳුන්වන්න පුළුවන් එහෙනම් අර ඉක්මනට ගමන් කරන ග්‍රහය තමයි රවි රවිගේ ගමනට සාපේක්ෂව තමයි මේ සෙනසුරු මන්දගාමී වෙන්නේ මොකද වසර දෙකමාරක් සෙනසුරු කියන ග්‍රහයක රාශියකින් එතකොට මේ තුන්වෙනි වක්‍රය එතකොට මෙහෙම වක්‍ර වීම වලදී රවි කියන ග්‍රහය ඉදිරියට ඇදෙද්දි කොහොමත් සෙනසුරු වක්‍ර වීමක් සිද්ධ වෙනවා පසුපසට ගමන් කරනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් මේකෙන් මනුස්ස ජීවිතවලට අනිවාර්යයෙන්ම වෙනස්කමක් සිද්ධ වෙනවා කොයි කාගේ වුණත් ඒක මම නැහැ කියන්නේ නෑ දැන් මේ ඔබගේ මුහුණෙන් උඩ බෙල්ලෙන් උඩ කොටස මේ උර හිස් එක්ක සම්බන්ධව ගත්තම් බෙල්ලෙන් උඩ කොටස යම්කිසි මොකක් හරි වාපිත්සෙම් රෝග අමාරුවක් ගිනියම සම්බන්ධ රෝගයක් මොකද මේ දේවල් සිද්ධ වෙනවා දැන් පහුගිය දවසක වැඩි දවසකුත් නෑ මම පන්සලේ ලිස්සල වැටුණ පාපිස්සක් උඩින් යද්දි ලිස්සල වැටුණා මාව ඉතින් මම මේ කකුල් තියන්නේ බොහොම පරිස්සමට එහෙම අපරීක්ෂාකාරීව මං ඇවිදින්නේ නෑ මාව වැටිලා මගේ උරෙත් අමාරුයි දැනට සතියකට වැඩි දැන් ඒ වුණාට කණ්ණාඩියක් නැවුණා මගේ ඉතින් මම හිතාගත්ත මේ සෙනසුරු වක්‍රේ ඉන්නේ ඉස්සෙල්ලම මාව වැටුණා කියලා ඇත්තටම ඉතින් එහෙම දෙයක් වුණා දැන් අපිට සෙනසුරුගේ බලපෑමක් තියෙනවා නම් අපේ ලග්නයකට නැත්තම් ලග්නේ රාෂ්ටකයක් අෂ්ටමේ රාෂ්ටකයක් සෙනසුරුගේ මොකක් හරි දෘෂ්ටියක් ඒ අංශකයකට අහු වෙලා තියෙනවා නම් එහෙම දෙයක් වෙන්න පුළුවන් මගෙත් එහෙම දෙයක් තියෙනවා ඉතින් ඒකයි මම ඔබට කිව්වේ
කාගේ හරි සෙනසුරු අංශක 20 ඉඳලා අංශක 19 දක්වා උප්පැති කේන්දරයේ තියෙනවා නම් මේ බලපෑමත් ඇති වෙන්න පුළුවන්. මොකද ඔබට ලග්නේ රාෂ්ටකයක් දැන් යන්නේ. එතකොට මේ ලග්නේ රාෂ්ටකයේ ලබන ජුනි වෙනකන් තියෙන නිසා යම්කිසි වෙනසක් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒක මන් නැහැයි කියන්නේ නෑ. එතකොට දැන් මේ සෙනසුරුගෙන් මම කිව්වා විශේෂයෙන්ම පාරිසරික වෙනස්කම් ඇති වෙනවා. මනුස්ස ජීවිතයට තද බලව මේ දේ බලපාන. ඒ වගේම තමයි යම් ඔය පීඩාවට පත් වෙච්ච පීඩිත ජනතාව ගැන මම කතා කරා. එතකොට දේශපාලන ගැනත් ප්‍රමාණයක් කතා කරා. පාරිසරික වෙනස්කම් විශේෂයෙන් කතා කරා. ඉතින් මේ පරිසරයේ ඇත්තටම වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඒක අපි දැනටත් අත්විඳිනවා. හොඳටම ගිනියමයි. දවල්ට තියා රැයටවත් ඉන්න බෑ. උදේටවත් ඉන්න බෑ. ඒ තරම්ම ගිනියම කියන එක තියෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් ඔය අපි ගත්තාම නීතිය සම්බන්ධව මම කතා කරා පහුගිය මාසේ බන්ධනාගාර උසාවි පොලිසිය. ඉතින් ඒ සම්බන්ධව ගැටුමකුත් පහුගිය කාලේ තද බල විදිහට තිබුණා. ඉතින් මේවා මං හිතලා කියන ඒවා නෙමෙයි. නමුත් මේ දේවල් නිසා මේ වක්‍රයන් නිසා මේ දේවල් සිදු වෙනවා. එන්නේ ඒක තමයි මේ දේවල් වෙන්නේ. ඉතින් දැන් 27 වෙනි දැන් පස්සේ ඊයෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන්. දැන් ජූලි 28 මම මේ වැඩසටහන කරන්නේ. එතකොට අගෝස්තු වෙනකොට යම් යම් කෙනාගේ ජීවිතවල යම් යම් වෙනස් සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොයි දේ වුණත් Taman ධාර්මිකව ඉන්නවනම් පොඩියට හරි යම් දෙයක් සිද්ධ වෙලා අපිට ඉදිරියට අපේ ජීවිතය ඇදගෙන යන්න පුළුවන්. ඒක තදබල ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොම නමුත් පවුලේ අය වෙනුවෙන් ඕනාටත් වඩා වෙහෙසීම් ඕනාටත් වඩා කැපකිරීම වැඩ කිරීම මේ දේවල් සිද්ධ වෙනවා. දැන් 12 වෙන්නාධිපති සෙනසුරු කියන ග්‍රහය දැන් 12 කියන්නේ අසුබ රාශියක් වැය ස්ථානයේ. එතකොට මේ සෙනසුරු ග්‍රහය හැබැයි දෙවන්නේ දැන් මෙහෙම වක්‍ර වුණාම 12 වෙන්නත් නියෝජනය කරන එහෙනම් පසුපසට යනවනම් අන්න දැන් තමන්ට වියදම් කරන්න තියෙන දෙයක් එක පාට වියදම් කරන්නේ ගොඩාක් හිතලා බලලා තියාගෙන ඉඳලා තමයි වියදම් කරන්නේ. එහෙම දේවලු සිද්ධ වෙනවා. එක පාට තමන්ගේ මුදල් පසුම්බිය අරින්නේ නැහැ. කොහොම හරි තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉදිරියට යනවා. ඉතින් ආර්ථිකයේ සම්බන්ධව පුංචි ගැටලුවක් ඒ වගේම පවුලේ අය සම්බන්ධව මේ දේවල් කතා බහ නිසා ඉතින් ඒ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට ජීවිතේ ඉදිරියට යනවා. මම මේ වක්‍රය ගැනයි හැඳින්වුවේ. ගොඩක් අයට එහෙම නොවෙන්න පුළුවන් බලපෑමක් නැත්නම් තද බල වශයෙන් තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් දැන් 3 වෙන්නාධිපති කුජ මේ කුජ කියන ග්‍රහය 5 වෙනි ගමන් කරනවා. එහෙනම් වික්‍රමස්ථානාධිපති දැන් මේ 3 වෙනි කියන්නේත් අධ්‍යාපන රාශිය 5 වෙනි කියන්නේත් අධ්‍යාපන රාශිය. මේ කුජ බුදත් එක්ක ඉන්නේ මිථුන රාශියේ බලවත් වෙලා අන්පෙත් යෝගය හා ලක්ෂ්මී යෝගය එක්ක. එහෙනම් ඔබට මිල මුදල් කියන දේවල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. දුවා දරුවන්ගේ සැපත ඇති කරනවා. මොකද දරුවෝ ඉන්න කෙනෙක් නම් ඒ දරුවන් නිසා Tamanට සැනසීමට කරුණු කාරණා යෙදෙනවා. හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් ඒ දරුවන්ට. එතකොට දරුවන්ගේ දියුණුව ඇති කරනවා. දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත වෙනවා. ඒ වගේම තමයි Taman අධ්‍යාපනයක් හදාන්නවා නම් හොඳ විද්‍යා අධ්‍යාපනයකට ඒ වගේම තමයි ගණකාධිකරණයේ වගේ හොඳ අධ්‍යාපන ක්‍රමයකට යන්න පුළුවන්. මොකද බලවත් වෙලා ඉන්නේ කුජයි බුදයි කියන ග්‍රහයන්. ඒ නිසා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නත් පුළුවන්. ආදර සම්බන්ධතා සම්බන්ධව කතා කරන්නේත් පස්වෙනින් ආදරය සම්බන්ධව ගත්තම හොඳ පෞරුෂයක් තියෙන පිරිමි කෙනෙක් ආදරය කරන්න ඔබට ලැබෙන. ඔබ ආදරවන්තියක් නම් එතකොට ආදරවන්තයෙක් නම් හොඳ ලස්සන පෙනුමක් තියෙන කාන්තාවක් හොඳට කතා කරන තමන් හොඳට හසුරුවලා කතා කරන්නේ කාන්තාව තමන්ගේ ජීවිතේ කතාව නිසාම ජය ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මේ බුදගේ බලයක් තියෙනවා. පිරිමි කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පෞරුෂයක් තියෙනවා මේ පිරිමියට. ඉතින් මේ ආදර සම්බන්ධතාවයේ එක පැත්තකින් සාර්ථක කරගන්නත් පුළුවන්. ලග්නේ රාශිකේ තව මාස කිහිපයයි තියෙන්නේ සම්බන්ධතාවයක් එයි. ඒක ආවහම රැක ගන්න. මොකද ඒක හොඳ එකක්. හොඳ පෞරුෂයක් තියෙන නිර්භීත එඩිතර පිරිමි කෙනෙක් තමයි ඔබ මුණ ගැසෙන්නේ. කාන්තාවක් මුණ ගැසුණත් ඒ කාන්තාව හොඳ ලස්සන කෙනෙක් තමයි. ඒක නිසා ඒක හොඳ යෝගයක් වෙනවා. එතකොට සෞන්දර්යාත්මක සම්බන්ධ කටයුතු වලට එතකොට ඔය විනෝද ගමන් වලට අන්නේ දේවල් වලටත් ඔබ ඔබගේ වටිනා කාලය වැය කරන මේ දේවල් තුලිනුත් යම්කිසි සතුටක් ලබා ගන්නෝ. බුධ කියන ග්‍රහය 5 වෙනිදා දක්වා විතරයි මිථුන රාශියේ. ඊට පස්සේ 6 වෙන්නට එනවා. ඉතින් දැන් මේ 6 වෙන්නට ඇවිල්ලා 6 වෙනිදා ඉඳලා 22 වෙනිදා වෙනකන් ඉන්නෝ. 8 වෙන්නාධිපති තමයි බුධ. ඒක නිසා හර්ෂා කියන විපරීත රාජ්‍යෝගයේ උදා කරනවා.
ගුරු කියන ග්‍රහයත් ජයසිදු යෝගයෙන් බලවත් වෙලා ඉන්නවා 17 වෙනිදා දක්වා රවි ඉන්නවා. එහෙනම් මේ රවි බුධ ගුරු කියන්නේ රවි කියන්නේ රාජකාරකයි, ගුරු කියන්නේ ප්‍රඥාකාරකයි, බුධ කියන්නේ බුද්ධියට අධිපති. එතකොට මේ පුරෝහිතය එහෙම නැත්නම් උපදේශකයා, මේ ගුරු කියන ග්‍රහයව හඳුන්වන්නේ උපදේශකයා, පුරෝහිතයා. ඒ වගේම තමයි හොඳ ප්‍රඥාකාරකයා ඔය මූල්‍ය කටයුතු වලට, රසායනික විද්‍යාවන්ට, එතකොට රජයේ ඉහළ තනතුරු, නීතිය සම්බන්ධ කටයුතු, උපදේශකවරු, එතකොට ඔය මහාචාර්ය කතිකාචාර්යවරු, මෙන්න මේ අයට ලාභ ප්‍රයෝජන ලබා ගන්නත් පුළුවන්. යම් කෙනෙක් රජයට උපදේශ අනුග්‍රහයන් දීලා අන්න ඒ දේවල් තුලින් ලාභ ලබා ගන්නත් හැකියාවක් තියෙනවා. හොඳ යෝගය රවි බුධ යෝග වෙලා යන්නේ. එතකොට ගණිත මිනිත හැකියාව ඔය කලමනාකරන වගේ දේවල්, එතකොට මූල්‍ය කටයුතු, ගණකාධිකරණ, මෙන්න මේ සම්බන්ධ කටයුතු වලටත් හොඳයි. සේවකයින්ගෙන් සහයෝගය ලබා ගන්නත් පුළුවන්. ඔබට සේවකයින් යොදවල වැඩ කටයුත්තක් කරනවා නම් ඒ දේවල් තුලින් ලාභ ප්‍රයෝජන ලබා ගන්නත් පුළුවන්. අසනීප වශයෙන් දැන් රවි ගුරු බුධ කියන ග්‍රහයන් ඉන්නකොට ගිනියම සම්බන්ධ රෝග, එතකොට තෙතමනේ බඩේ යම්කිසි තෙතමනයක් නිසා ඇති කරන රෝග, බඩ පිපුම, පුරෝදෑම, එතකොට ස්නායු රෝග මේ බුධත් එක්ක ඉන්නකොට, එතකොට ස්නායු රෝග අනිවාර්යයෙන්ම ගිනියම නිසා ඇති වෙන රෝග, දාහය, මේ දේවල් බඩේ පුරවා දැමීම, මොන ඔය වගේ රෝග විශේෂයෙන් ඇති කරන්න පුළුවන්. ලෙඩ්ඩු වෙනවා කියලා නෙමෙයි කියන්නේ, මේ ග්‍රහ යෝගات එක්ක ඇති කරන අසනීපයි. එතකොට 23 වෙනිදා වෙනකොට ඔන්න බුධ 7 වෙන්නට ගමන් කරන. මේ 7 වෙන්න කියන්නේ කලත්‍ර ස්ථානීය විවාහ ස්ථානීය සිකුරු 1 වෙනිදා දක්වා විතරයි ඉන්නේ. කේතුත් ඉන්නෝ, කේතුගෙම නැකතක දිගටම රවි 18 වෙනිදා වෙනකොට එනවා 7 වෙන්නට උපේන්ද්‍ර යෝගයත් එක්ක. එහෙනම් විවාහ යෝගයක්, මේක හොඳ විවාහ යෝගයක් වෙනවා. මොකද රවි කියන ග්‍රහය බලවත් වෙනවා, බුධ කියන ග්‍රහයයි රවි කියන ග්‍රහයයි මෙතන යෝග වෙලා බැඳිලා ඉන්නවා. එහෙනම් ඔබට හොඳ විවාහ යෝගයක්, උසස් විවාහ යෝගයක්, උසස් රැකියාවක් කරන කෙනෙක්, ඒ වගේම තමයි ඉහළ බලතල තියෙන කෙනෙක්, ඔන්න ඔබට හොඳ විවාහ යෝගයක් වෙනවා. මේ දේවල් අතාරින්න එපා, කතා බහ කරලා තියාගන්න. මොකද මේ හොඳ විවාහ යෝගෙන්නේ ඒක නිසා හොඳ උසස් කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්, ඒ වගේම රාජ්‍ය අනුග්‍රහයන් ලබන, නැත්නම් රජයේ ඉහළ තනතුරක්, නැත්නම් විදේශ රටක ලොකු රැකියාවක් කරන කුමක් හෝ හොඳ කෙනෙක් ඔබට මුණ ගැහෙවි. අහංකාරයි ටිකක්, ඒ වගේම තමයි නීතිගරුකයි, ගුණගරුකව කටක යුතු කරන, කාටවත් යටහත් පහත් නැහැ. මෙන්න මේ වගේ කෙනෙක් විවාහයට ලැබේ. විවාහ ජීවිතයක් ගත කරන අයටත් වරදක් වෙන්නේ නැහැ. තමන්ගේ විවාහ ජීවිතේ ඉදිරියට ඇදගෙන යන්න පුළුවන්. සිකුරු කියන ග්‍රහය දෙවනිද ඉඳලා කන්‍යා රාශියේ ඉන්නවා 8 වෙනි. දැන් මේක කතා කරන්න ඕනේ සිකුරු. දැන් නරකයි කියන තැනක් නෙමේ. 6 8 12 කියන රාශි වලට සුබ ග්‍රහයින් හොඳ නැහැ කියලා කතාවක් තියෙනවා. හැබැයි පොතපතේ සඳහන් වෙනවා යන්තමට හරි හොඳ ග්‍රහය තමයි සිකුරු කියලා. එතකොට මේ නරක තැනට නීච වෙලා ඉන්නෝ සිකුරු. එහෙනම් හොඳයි. මේ නරක රාශියක්නේ 8 වෙන්න සිකුරුට නීච වෙලත් ඉන්නකොට ඒක හොඳ නෑනේ, නීචයිනේ. එතකොට ඒ නිසා හොඳ වෙනවා. ඒ වගේම තමයි සිකුරු සෙනසුරුව දකින්න දෙවැන්නේ ඉන්න වක්‍ර වෙලා සෙනසුරු සිකුරුව දකින්න මේ කලාවන් සම්බන්ධ කටයුතු, ඒ වගේම තමයි තමන්ගේ විවාහ ජීවිතයෙන් පසු කටයුතු, නැත්නම් විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා නම් හොඳ විවාහ යෝගයක්, පෝසත් කෙනෙක්, මෙන්න මේ දේවල් ඇති කරනවා. දැන් සිකුරු කියනකොට කලාවට සම්බන්ධයි. එතකොට කලාව ගත්තාම හරි සියුම් ලස්සන දෙයක් හැටියට හඳින්නුවට මේ කලාවේ තියෙන විවිධ දේවල්. එතකොට දැන් අපි හිතමු සින්දුවක් කියනකොට ඒක ලස්සනයි. ඒ වුණාට සමහර අය ලියන්න ගියාම ඒක හරි අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි දැන් ලස්සන මල් ගහක් හදනවා වගේම තමයි එක පැත්තකින් කලාවක් වෙනවා. ඔය ගල් කැටයමක් ගලක් කපලා පිළිමයක් නෙලනවා කියන්නේ කොච්චර අසීරු කාර්යයක්ද. අන්න ඒ වගේ ටිකක් කාර්කස ටිකක් සියුම් පැත්තට වඩා වෙනස් වෙන. දැන් අපි හිතමු ලී කැටයමක් හදනවා, හරි දාඩිය මුගුරු දාගෙන ඒ දේවල් කරන්න එපා. තියන්නේ වගේ මහන්සියක් දරලා යම්කිසි කලාවක් කරන්න වෙන. ඔය දැන් සමහරක් අය ලස්සන මේ දේවල් ආදර සම්බන්ධ කතා, එතකොට සමහරක් අය කරන බිහිසුණු දරුණු සටන් තියෙන අන්න ඒ වගේ දේවල්. දැන් බිහිසුණු දේවල් ටිකක් වෙනස්, අර ලස්සන දේවල් වලට වඩා කලාවේ උනත් වෙනසක් තියෙනවා. ඒවා ටිකක් අභියෝගාත්මකව කරන වැඩ. අන්න එහෙම කලාව සම්බන්ධව කටයුතු කරන්න ගියාම අර අභියෝගාත්මකව කරන කටයුතු වැඩි වෙන කාලයක් වෙනවා. ඒ වගේම තමයි ඕනෑම කෙනෙක්ට විවාහ යෝගයකුත් උදා වෙනවා. මොකද සිකුරු
කන්‍යා රාශිය නීච වුණත් මේ සිකුරු කියන ග්‍රහය 8 වෙන්නට සුබයි. ඒක නිසා විවාහ යෝග ඇති වෙන කාලයක්. 9 වෙන්න අධිපතිත් සිකුරු. ඉතින් මේ සිකුරු කියන ග්‍රහය යම් කිසි බලයක් එක්ක ඉන්නෝ නීච වුණත් ඒ වුණාට ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබට යහපතක් ඇති කරගන්න පුළුවන්. 10 වෙන්න අධිපති කුජ මේ කුජ කියන ග්‍රහය 4 වෙන්නේ තමයි මුලින්ම ගෝචර වෙන්නේ ගෘහස්ථානයේ දෙවනිදා දක්වා. ඉතින් මේ 4 වෙන්න ගෘහස්ථානයට කතා කරන භූමි පුත්‍ර කියලා නමක් ඔය පොළොව සම්බන්ධව වැඩ කටයුතු කරනවා නම් යම් කිසි ඔය මිනිරන් මැණික් khනිජ නිදි ඔන්න ඔය සම්බන්ධව තෙල් සම්බන්ධව ෂෙඩ් වල ඔය සම්බන්ධව ව්‍යාපාර කටයුතු කරනවා නම් යාන වාහන යන්ත්‍ර සූත්‍ර මෙන්න මේ දේවල් ඔය පොළොව සම්බන්ධ කරන ඕනෑම දෙයකින් දියුණුව සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් පස්වැන්නේ ගමන් කරනකොටත් කුජ එතන ත්‍රිකෝණ රාශියක්නේ එක පහනම ඒක නිසා කොහොමත් සුබයි. ඔබට ඔබගේ කරන වැඩ කටයුතු හොඳින් කරගෙන යාමේ හැකියාව තියෙනවා. 11 වෙන්නාධිපති ගුරු කියන ග්‍රහය උච්ච බලයෙන් ඉන්නේ කටක රාශිය 6 වෙනි ජයසිදු යෝගෙන්. එහෙනම් ඔබට ලැබීම් හොඳ දේවල් වලින් උසස් මිනිසුන් නිසා බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිසුන් නිසා විශේෂයෙන්ම හොඳ පොහොසත් අය මුණ ගැසීමෙන් නැත්තම් Tamante යම්කිසි වැඩක් කරනකොට සේවා ස්ථානයේ උනත් ඉහළ ප්‍රධානීන්ගෙන් හොඳ අනුග්‍රහයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් 12 වෙන්නාධිපති සෙනසුරු අර මං කලින් කිව්ව ව්‍යයස්ථානාධිපති සෙනසුරු වක්‍ර වුණාම ටිකක් හිතලා බලලා වියදම් කරන්නේ ආවට ගියාට වියදම් කරන්නේ නැහැ කියලා. ඒක නිසා ඔබ ගොඩාක් හිතලා මතලා සමහරක් වෙලාවට මේ සෙනසුරු වක්‍ර වුණත් වක්‍රයෙන්ම තමයි ඒක සිද්ධ වෙන්නේ. මුදල් ගැන හොඳට තේරුම් අරගෙන වැඩ කටයුතු කරනවා. එතකොට රාජ්‍ය අනුග්‍රහය රජයේ සම්බන්ධ කටයුතු කරන අය විදේශ සම්බන්ධතා විදේශ සම්බන්ධව කටයුතු කරන අයට ලාභ ප්‍රයෝජන වැඩි වශයෙන් ලැබෙන ඔය ගණිත මිනිත හැකියාවන් තුලින් කටයුතු කරන අයට එතකොට මූල්‍ය සමාගම් වල එහෙමත් නැත්නම් කලමනාකරන මේ ඕනෑම කෙනෙක්ට ප්‍රඥාවන්තයන් බුද්ධිමතුන් මෙන්න මේ අයට අලුතෙන් වැඩ කටයුතු ආරම්භ කරන අයට මොකද කුජ 3 වෙන්නාධිපති 4 වෙන්නේ 5 වෙන්නේ බලවත් වෙලා යන්නේ. ඉතින් අලුත් වැඩ පටන් ගන්න අයටත් ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔබට මම කියනවා දැන් මේ ග්‍රහ යෝගات එක්ක ගත්තාම 85% විතර අගෝස්තු මාසේ සුබයි කියලා සෙනසුරු වක්‍රයත් එක්කම සෙනසුරු වක්‍රයෙන් පොඩි ගැටලුවක් ඇති වුණත් ඔබට ඉදිරියට යන්න පුළුවන්. සඳු ගැන කතා කරන්න ඕනේ. මොකද සඳු කියන්නේ අපේ ජීවිතේට කිට්ටුම ග්‍රහය. මේ සිතිවිලි වලට අධිපති. එතකොට හිතට අධිපති මේ හදවතට කිට්ටු ග්‍රහය. මෞකාරක ග්‍රහය මං හැමදේම කියනවා පෙරපින් ඉස්මතු කරන ග්‍රහය. මේ සඳුගේ බලය කොහොමද ඔබගේ හඳහානේ තියෙන්නේ? කාන්තාවක් නම් හොඳ බලවත් වෙලා තිනවා නම් උච්ච බලෙන් ඔබට ලෝකේ එහා කෙරවලට ගිහිලා ජයග්‍රහ නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නීචව තිනවා නම් පාප නීච ග්‍රහයටත් හොඳ ග්‍රහ දෘෂ්ටියක් ආවොත් ගැටලුවක් වෙන්නේ ගුරුගේ වගේ. පාප නීචව තිනවා නම් අන්ත දුර්වල වෙලා ඒ කෙනාගේ සිතුවිලි පවාම හරිම චපලයි. මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ. හිත රිද්දනවා. එක දවසක් කතා කරන මිනිස්සු අනිත් දවසේ මූණ බලන්න යන්නේ වගේ දේවල් සිද්ධ වෙනවා. දැන් පිරිමි කෙනෙක්ගේ කේන්ද්‍රයේ සඳු නීච වෙනවා නම් ඒක හොඳ පිහිටීමක් කියනවා දියුණුවට. එතකොට කාන්තාවගේ කේන්ද්‍රයේ සඳු බලවත් වෙනවා නම් ඒක තමන්ගේ දියුණුවට හේතුවක් වෙනවා කියලා කියනවා. ඉතින් මේ දේවල් වලත් ඇත්තක් තියෙනවා. අපි බලමු කොහොමද කියලා මේ සඳුගේ ගමන. පළවෙනිදා දෙවෙනිදා වෙද්දි ලග්නෙන් ගමන් කරනවා අසුබ නෑ සුබයි. දෙවෙනිදා තුන්වෙනිදා මීන රාශියෙන් ගමන් කරන එතන පරිවර්තන යෝගයක් සිද්ධ වෙනවා. ගුරුයි සඳුයි අතරේ හොඳයි. පස්වෙනිදා හයවෙනිදා තුන්වැන්නෙන් ගමන් කරනවා ගජකේශරී යෝගයේ උදා කරනවා. හත්වෙනිදා අටවෙනිදා වෘෂභ රාශියෙන් ගමන් කරනවා සස යෝගයේ උදා කරනවා සුබයි. 9 10 පස්වැන්නෙන් ගමන් කරනවා මිථුන රාශියෙන් ත්‍රිකෝණ රාශියක් සුබයි. එතනත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි 11 12 13 කටක රාශියෙන් ගමන් කරනවා කුලීර යෝගයේ උදා කරනවා. ඒ වගේම තමයි ගජකේශරී යෝගයේ 6 වෙන්නාධිපති 6 නිසා හර්ෂා කියන විපරීත රාජ්‍ය යෝගයේ උදා වෙනවා. 13 වෙනිදා ඉඳලා දෙකටම දිගටම 27 වෙනිදා දක්වා වරදන්නේ
පුරපස සඳු ඒක නිසා මේ 27 වෙනිදා දක්වා නොකියුවත් ගැටලුවක් නැහැ. නමුත් ඉතින් මේ ටික කියන්න එපා. ඒ හින්දා මන් දිගටම කියන්නම් 14 15 7 වෙනින් ගමන් කරනවා හොඳයි. ආයෙත් 16 17 8 වෙනින් ගමන් කරනවා. එතනත් අර හර්ෂා කියන විපරීත රාජයෝගේ උදා කරනවා සුබයි. නැවතත් 18 19 ගජකේශරී යෝගේ උදා කරනවා 20 21 22 10 වෙනින් ගමන් කරනවා හොඳයි. 23 24 ධනු රාශියෙන් 11 වෙනින් පරිවර්තන යෝගයක් ඒකත් හොඳයි. 26 27 25 26 27 ගජකේශරී යෝගේ උදා කරන 12 වෙනින් ඒ වගේම හර්ෂා කියන විපරීත රාජ යෝගේ නැවතත් 28 29 ලක්ෂණයෙන් ගමන් කරනවා 30 31 දෙවැන්නෙන් ගමන් කරනවා පරිවර්තන යෝගයක් ඇති වෙනවා ගුරුත් සඳුත් අතර. එතකොට ඔබට මේ සඳුගෙන් එකම දවසක්වත් අසුබ හැටියට හඳින්වෙන්නේ නැහැ. මොකද 6 8 12 ගමන් කරනකොටත් හර්ෂා කියන විපරීත රාජයෝගයක් උදා වුණා. එහෙනම් පුංචි අඩුපාඩුකම් එක දවසක දෙක හරි ඇති වේවි නැත්නම් කියයි මේ මිස් බොරු කියනවා කියලා. ඉතින් ඒ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපිට මොකක් හරි හදිසියෙන් යම් කිසි ගැටලුවක් ඇති වුණොත් ඒ දේවල් වෙනවා. ඒක ඉතින් වළක්වන්න බෑ. නමුත් තද බලවටම ඔබට බලපාන්නේ නැහැ වැරදි කියලා අසුභයි කියලා මේ දිනේ. ඒක නිසා මේ සියලුම මාසේ අගෝස්තු මාසේ සියලුම දිනවලින් ඔබට ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම 13 ඉඳලා 27 දක්වා පුරපස සඳු ඒකත් මතක් කරන්න ඕනේ. එතකොට මම දැන් සියලුම ග්‍රහ රාශි ගැන කතා කරලා ඉවරයි. ග්‍රහයින් ගැන අන්තිම වශයෙන් මම යමක් කියන්න ඕනේ. මගේ channel එකේ එක්ක රැඳී ඉන්න ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ සියලු දෙනාට මම ආදරේ. මොකද මාත් එක්ක ඉන්නෝ මේක පටන් ගත්ත දවස් ඉඳලා මාව විශ්වාස කරනවා. මගෙන් කේන්ද්‍ර පරීක්ෂා කරවා ගන්නවා. බොහෝ අය මාව විශ්වාස කරලා තමයි වැඩ කරවගන්නේ. මේ සබ්ස්ක්‍රයිබ් කරන්නේ ඔක්කොම දේවල්. ඉතින් ඒ නිසා ඔබගේ ආදරය නිසා තමයි මම අද මේ 40000 සබ්ස්ක්‍රයිබර්ස්ලා පන්නලා මේ විදිය තැනක ඉන්නේ. නැත්තම් මට ඉන්න බෑනේ. ඒක නිසා ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගෙන් බොහෝ දෙනා ලාංකික මෙන්ම විදේශගත බොහෝ දෙනා මේ දක්වා විශාල කේන්ද්‍ර ප්‍රමාණයක් බලාගෙන තිනවා. දැනටත් බලා ගන්නවා. එතකොට මේ සියලු දෙනාට ස්තුති. සමහර අය ඉන්නෝ කවදාකවත් හඳහනක් බලලා නැහැ. එතකොට බලන්න හිතිලත් නැහැ. දැන් මේ කියන ඒවල් අහගෙන ඉඳලා අවුරුද්දක් එකමාරක් දෙකක් අහන් ඉඳලා එකපාරටම නෙමෙයි අහන් ඉඳලා අන්න ඒ අයටත් හිතෙනවා හඳහනක් බලා ගන්න. මිස් අපිට හිතුණා මිස් මේ මගේ හඳහන බලා ගන්න මෙන්න මේ වෙලාව බලලා දෙන්න. හරියටම හඳහනක් දැන් පරණයි එහෙම කියලා බලා ගන්න අයත් ඉන්නෝ. මෙතෙක් කල කාටවත් අහුුනේ නෑ මිස්. මොකද විශ්වාසයක් නැති නිසා. ඒක නිසා මේ මිස්ව විශ්වාස කරලා තමයි මේ හඳහන බලා ගන්න හිතුවේ. ඉතින් ඔබගේ විශ්වාසයට මම ගරු කරනවා. ස්තුතිවන්ත වෙනවා. මම 100% නිවැරදි පලාපලයක් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන නිසා ඔබ සියලුම දෙනාට ස්තුතියි. හැමදාකම මම ආදරේ මාත් එක්ක රැඳී ඉන්නවට මම විශ්වාස කරනට ඒ වගේම තමයි යම් කෙනෙක්ට මගෙන් කේන්ද්‍රයක් පරීක්ෂා කරවා ගැනීමට අවශ්‍ය නම් වෙනත් ජ්‍යොතිෂ කටයුත්ත සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඔබට තිබෙන්නේ WhatsApp එකට කෙටි පණිවිඩයක් එවීම පමණයි. මොකද මම දුරකථන ඇමතුම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මට විවේකයක් නැහැ කතා කරන්න. ඒක නිසා කෙටි පණිවිඩය වන්න ඕනෑම කෙනෙක්ගේ කෙටි පණිවිඩය බලලා මම උත්තර සපයනවා. ඒ වගේම තමයි ඔබට ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරවා ගැනීමට නම් අවශ්‍ය ඔබගේ නම, උපන් වේලාව, උපන් දිනය, උපන් මාසය, උපන් වර්ෂය, උපන් නගරය හෝ රෝහල, ඔබ දැනට සිටින්නේ ලංකාවේද විදේශ රටකද, ඔබ ඉපදුනේ විදේශ රටකද ලංකාවේද, ඔය විස්තර වෙන මේවන්න. මොකද ලංකාවේ කේන්ද්‍රයක් වෙන විදිහකට හදන්නේ, විදේශ කේන්දරයක් වෙන විදිහකට. ඒක නිසා ඒක පැහැදිලි වෙවන්න එපමණයි මට අවශ්‍ය වෙන්නේ. අන්තිම වශයෙන් මම කොපමණ මුදලක් ගන්නවද මගේ ගිණුම් මං කිය ආදී වශයෙන් නෙවන එපමණයි. ඉතින් එහෙනම් මගේ ආදරණීය කුම්භ ලග්න හිමි ඔබ සියලුම දෙනාට මේ අගෝස්තු මාසයේ වාසනාවන්තම අගෝස්තු මාසයක් ඉදිරියේදී ඔබ ඉදිරියට එන මාසය හරි වාසනාවන්ත මාසයක් වෙන්න බලාපොරොත්තු ඉටු වෙන්නේ. ඒ වගේම නිදුක් නිරෝගී සුවය ලැබෙන්න, පවුලේ සමගිය, ධනය, බලය, චිරජීවනයේ උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබ සියලු දෙනාගෙන්ම සමුගන්නම්. ඔබට සම්මා සම්බුදු සරණයි.